Hi everyone, welcome you all to U4U Easy. Today we are going to learn three very important words in English. Do, does, did. Do, does, did ගත්තහම එයාලා jobs දෙකක් කරනවා. ඒ කියන්නේ English language එකේදී එයාලා ආකාර දෙකකට හැසිරෙනවා. විලාවකට main verb එකක්. ප්‍රධාන ක්‍රියාපදයක් විදිහට ඒගොල්ලෝ හැසිරෙනවා. ඒ වගේම තමයි තව වෙලාවකට helping verb එකක්. ඒ කියන්නේ තවත් ක්‍රියාපදයකට support එකක් දෙන වචනයක් විදිහටත් මේගොල්ලෝ ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේක මේන් verb එකක් ප්‍රධාන ක්‍රියාපදයක් විදිහට යෙදෙන්නේ කියලා. බලන්න මේ එක්සැම්පල් එක අපිට කියන්න පුළුවන් I do my homework. I do my homework. මම මගේ ගෙදර වැඩ කරනවා. I do මොකද වෙන්නේ? I do මම කරනවා. එහෙනම් කරනවා කියන ක්‍රියාපදය මේ සෙන්ටෙන්ස් එකේ එකම එක verb එක තමයි do කියලා කියන. එහෙනම් I do my homework. මම මගේ ගෙදර වැඩ කරනවා. නැත්තම් she does her work. ඇය ඇගේ වැඩ කරනවා. She does her work. ඇය ඇගේ වැඩ කරනවා. She does. එහෙමත් නැත්තම් they do their homework. They do their homework. ඔවුන්ගේ ගෙදර වැඩ කරනවා. They do. දැන් මොකද උනේ? මේ හැම අවස්ථාවකදීම මේ do කියන එකනා ප්‍රධාන ක්‍රියාපදය විදිහට කටයුතු කළා. එහෙමනම් මොකද වෙන්නේ? අන්න සාමාන්‍ය මූලිකවම සිම්පල් ටෙන්සස් වලදී තමයි අපිට මේ ඩස් ඩිඩ් මේ විදිහට භාවිතා වෙන්නේ යෙදෙන්නේ හමු වෙන්නේ. අපි කලින් ලෙසන්ස් දෙකක් කළා සිම්පල් ප්‍රසන්ට් සහ සිම්පල් පාස්ට් ටෙන්ස් කියන වෙන වෙනම. ඉතින් ඔයාලට වැඩි දුරටත් තොරතුරු දැනගන්න අවශ්‍ය නම් ඒ ලෙසන්ස් වලට ලොග් වෙලා බලන්න පුළුවන්. මේ කමෙන්ට් සෙක්ෂන් එකේ මම අදාළ ලින්ක්ස් මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඒක රිෆර් කරන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් කතා කළේ do does did main verb එකක් විදිහට යෙදෙන ආකාරය. ඉතින් අපි do does ගැන කතා කළා. did කියන්නේ අතීත කාල. කළා, කෙරුවා කියන තේරුම දෙන්නා වූ වාක්‍යයක්. ඉතින් අපිට කියන්න පුළුවන් I did my homework yesterday. I did my homework yesterday. මගේ homework මම කළා ඊයේ. I did මම කළා. එහෙම නැත්නම් she did her shopping yesterday. She did her shopping. She did. ඇය කළා මොනවද? ඇගේ shopping ඊයේ. එහෙම නැත්නම් ඇය ඊයේ බඩු ගත්තා. එහෙමත් නැත්නම් they did their homework yesterday. ඔවුන්ගේ homework කළා ඊයේ. ඉතින් දැක්ක නේද එහෙනම් did කියන එක භාවිත වුණා main verb එකක් විදිහට. එහෙමනම් මතක තියාගන්න ඕනේ do does did main verb එකක් ප්‍රධාන ක්‍රියාපදයක් විදිහට යෙදෙන අවස්ථාවේදී do යෙදෙන්නේ present tense වර්තමාන කාල මම හෝ ගොඩ දෙනෙක් එක්කලා. ඒ කියන්නේ I do, we do, you do, they do. ඔන්න ඔය ආකාරයට does කියන එකේ දෙන්නේ present tense වර්තමාන කාලේ එක්කෙනෙක් කරනවා කියද්දි. She does, he does, it does. ඔන්න ඔය ආකාරයට සහ did did දෙන්නේ ඕනම කෙනෙක් past tense අතීත කාලයේදී කළා කියලා කියන්නට. I did, you did, we did, they did, he did, she did, it did. ඔන්න ඔය ආකාරයට ඕන කෙනෙක් එක්කලා did දාන්නට පුළුවන්. ඉතින් ඊළඟ වැදගත්ම කාරණේ තමයි මේ do does did කොහොමද යම් කිසි verb එකකට support එකක් දීලා helping verb එකක් උපකාරක පදයක් විදිහට කටයුතු කරන්නේ. එයා උදව් කරනවා වෙනත් ක්‍රියාපදයකට ඒක ප්‍රශ්නයකට හරවන්න. එහෙම නැත්නම් negative නැති යන අර්ථයට හරවන්න. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. කලින් වගේම තමයි do does වර්තමාන කාලත් present tense ඒ වගේම did අතීත කාල past tense තමයි යෙදෙන හඬායමත් ඒ විදිහටම තමයි. හැබැයි මෙතෙන්දී එකම දේ වෙන verb එකකට මේ support එකක් දෙනවා. අපි බලමු මෙන්න මේ විදිහට. Do you like coffee? ඔයා කෝපි වලට කැමතිද? Do you like? like කියන්නේ කැමති. කැමති කියන verb එකට main verb එකට support එකක් දෙනවා do දාලා. එයා මොකද කළේ? Do you like coffee? Do you like coffee? Do you like? ඔයා කැමතිද? අන්න මොකද කළේ? ප්‍රශ්නයකට හැරෙව්වා. එහෙනම් like කියන එකට support එකක් දුන්නා මෙතෙන්දී. ඒ වගේම තමයි does she speak English? Does she speak English? ඇයි ඉංග්‍රීසි කතා කරනවද? Does she speak කියන එකට support එකක් දුන්නා ප්‍රශ්නයක් බවට හරවන්නට. Does she speak English? ඇයි ඉංග්‍රීසි කතා කරනවද? Did they come yesterday? ඔවුන් ඊයේ ආවද? Did they come? ඔවුන් ඊයේ ආවද? එහෙනම් මොකද කළේ බලන්න. මෙයා උදව් කළා came කියන එකට ඊයේ ආවා. They came yesterday කියන එකට came කියන උදව් කරලා did they come yesterday? ඔව් වැදගත් කාරණා එතන හොඳට මතක තියාගන්න. Do does did යම් කිසි වාක්‍යයක helping verb එක supportive verb එක විදිහට යෙදෙනකොට
අනිවාර්යෙන් මේ sentence එකේ verb එක තියන්නට ඕනේ base form එක. ඒ කියන්නේ past tense වලින් තියන්න බෑ. s විශේෂ rule එකතු කරන්නට බෑ. past tense නැත්නම් ing වෙන මුකුත් යොදන්නට බෑ. බලන්න මේ විදිහට අපි කියන්න පුළුවන් යම් මේකින් ඔයා කිව්වොත් එම did she came නේ කියලා ඒක වැරදි. ඇයි did කියන එක helping verb එක. did she come? එය ආවාද කියලා තමයි අහන්නේ. ආවද කියන එක සාමාන්‍යයෙන් වෙන්නේ ආවා කිව්වම came නේ. නමුත් did උලට යෙදුණු නිසා helping verb එකක් විදිහට මොකද වෙන්නේ? did she come? did she come? එය ආවාද? ඔන්න හොඳට මතක තියාගන්න කොහොමද ඒක කරන්නේ කියලා. දැන් අපි බලමු negative form එකට කොහොමද හරවන්නේ. මොකද අපි කරන්නේ do not, does not, එහෙම නැත්නම් did not verb එකට කලින් ප්‍රධාන ක්‍රියාපදයේ main verb එකට කලින් යොදනවා. ඉතින් බලන්නකො මෙන්න මේ sentences කීපය. I don't like tea. I don't like. I don't like. I do not like tea. I don't like tea. මම තේ වලට කැමති නැහැ. එහෙම නැත්නම් she does not work here. She doesn't work here. එය මෙහි වැඩ කරන්නේ නැහැ. She doesn't work here. දැන් work කියන එක support එකක් දුන්නා. She does not කියන එක යොදලා she doesn't work here. ඇය මෙහි වැඩ කරන්නේ නැහැ. එමත් නැත්නම් they didn't finish the work. ඔවුන් වැඩේ අවසන් කළේ නැහැ. ඔන්න මතක තියාගන්න එහෙනම් කොහොමද do, does, did අපි යෙදුවේ helping verb එකක් විදිහට. විශේෂයෙන්ම මතක තියාගන්න කාරණය තමයි do, does, did යම් කිසි simple tense එකක helping verb එක විදිහට යෙදෙනකොට අපි ඒ sentence එකේ main verb එක අනිවාර්යෙන් තියන්නට ඕනේ base form එකෙන් විතරමයි. හොඳට මතක තියාගන්න වෙන කිසිම ආකාරයකින් තියන්න බෑ. ඉතින් ගොඩක් දෙනෙක් හරි කියලා හිතලා මෙන්න මේ sentences එහෙම නැත්නම් questions ලියනවා. නමුත් ඒවැ අඩුපාඩු තියෙනවා. බලන්න මේක. He do homework. ඔහු homework කරනවා කියලා හිතලා එහෙම කියන එක වැරදි. ඇයි? he කියන්නේ එක්කෙනෙක් කියන present tense. වර්තමාන කාලෙදී මොකද වෙන්නේ? He does homework. ඔහු homework කරනවා. Does she likes English? Does she likes English? S එකක් දානවා like කියන එක අගට. ඒක සාමාන්‍යයෙන් අපි simple tense එක positive ඇත යන ආකාරයෙන් ලියද්දී නම් she likes English correct. නමුත් මෙතෙන්දී මොකද වෙන්නේ? does කියන එක helping verb එක විතර යෙදලා තියෙන. එහෙනම් does she like English? does she like S එකක් යොදන්නේ නැතුව තමයි අපි කියන්නේ does she like English? English වලට කැමතිද? ඒ වගේමයි did he went? ඔහු ගියාද කියලා හිතලා ඔයාලා එහෙම අහන්න පුළුවන්. did he went? නමුත් when කියන්නේ ගියා තමයි. නමුත් did කියන එක helping verb එක විදිහට යෙදලා තියෙන්නේ. එහෙමනම් මොකද කරන්නේ? did he go? did he go? යොදන්නේ එහෙම නෑ when කියලා එක වැරදි. එහෙනම් did he go? ඔහු ගියාද? ඒක තමයි she doesn't works. she doesn't works. ආයශරය ක්‍රියාපදයට s එකකුත් දාලා තමයි කියන්න හදන main verb එකට. හරිද? වැරදි. he does not work. ඇය වැඩ කරන්නේ නැහැ. ඒ වගේම එක තමයි they didn't finish. ඔවුන් වැඩේ අවසන් කළේ නැහැ කියලා කියනවල හිතන්නට පුළුවන්. නමුත් finish FINISHED කියලා දාන්න පුළුවන්ද? බැහැ. ඇයි? did not කියන helping verb එක තියෙනවා. එහෙනම් they didn't finish. ඔවුන් අවසන් කළේ නැහැ. එහෙනම් හොඳට මතක තියාගන්න ඕනේ do, does, did helping verb එකක් විතර යෙදෙන තාක් කල් ක්‍රියාපදය base form එකකින් තියන්නත් ඕනේ. ඒ වගේම තමයි do, does, did මොන වෙලාවටද කාත් එක්කද යෙදෙන්නේ කියලාත් හොඳට මතක තියෙනවා. මම හිතන්නේ ඔයාලා මේක හොඳින් තේරුම් ගන්න ඇති කියලා. අපි කොතේ දුරට තේරුණාද කියලා බලන්නත් එක පොඩි quiz session එකක් කරලා බලමු. මම මෙතනින් ඔයාලට දෙනවා sentences කීපයක් blank එකලා ඔයාලට තියෙන්නේ අදාළ blank එකට එක helping verb එකක් do, does, did වෙන්න පුළුවන්, main verb එකක් වෙන්න පුළුවන්. ගැළපෙන ආකාරයට මොකක්ද යෙදෙන්නේ කියලා fill කරන්නයි. ඉතින් අපි බලමු එකකින් එක අරන් number 1 she blank her homework every day. ඇය හැමදාම ඇගේ homework කරනවා. දැන් මොකද වෙන්නේ? කරනවා කියලා කියන්න තියෙන්නේ main verb එකක් විදිහට යෙදෙන්නේ. මොකද ගැලපෙන්නේ? හිතන්න බලන්න මොකක්ද එන්නේ? she blank her homework every day. හැමදාම කරන දෙයක්. එහෙමනම් simple present tense සරල වර්තමාන ආකාරයෙන් තියෙනවනේ. එහෙනම් මොකද වෙන්නේ? she does her homework every day. she does. ඇය ඇගේ homework හැමදාම කරනවා. number 2 blank you like pizza. ඔයා පීසා වලට කැමතිද? වර්තමානයෙන් අහන ප්‍රශ්නයක්. මොකද වෙන්නේ? ඔයත් එක්කලා යෙදෙන්නේ. you like pizza. ඔයා පීසා වලට කැමතිද?
මොකද වෙන්නේ? මොකද දෙන්න පුළුවන් වෙනවා. හිතන්න බලන්න මොකද දෙන්නේ? Do you like? Do you like? Do you like pizza? Do you like pizza? ඔයා පීසා වලට කැමතිද? එහෙමනම් do කියන එක තමයි තෙන්ට දෙන්නේ. Blank he come yesterday. Blank he come yesterday. ඔහු ඊයේ ආවාද? දැන් මොකද වෙන්නේ? ඔහු ඊයේ ආවාද past tense අතීත කාල ප්‍රශ්නයක් නේද? මොකද වෙන්නේ? Blank he come yesterday. ඔහු ඊයේ ආවාද? මොකද යොදන්න පුළුවන්? past tense නේ හරිම සරලයි මොකද? Did he come yesterday? Did he come? ඔහු ආවාද ඊයේ? Did he come yesterday? පැහැදිලි නේද? Number 4 she didn't blank to school. ඒ පාසල් ගියේ නැහැ. දැන් මොකද වෙන්නේ? past tense. එහෙනම් මොකද යොදන්නේ? went when දැම්මොත් හරිද? she didn't went to school. හරිද? වැරදි. ඇයි? did not helping verb එක විදිහට තියෙන එහෙනම් she did not go to school. පාසල් ගියේ නැහැ. not go to school. ඒ පාසල් ගියේ නැහැ. Number 5 they blank the cleaning yesterday. they blank the cleaning yesterday. ඕන් ඊයේ පිරිසිදු කිරීම කටයුතු කළා. අතීත කාලයක past tense. එහෙනම් මොකද අපි යොදන්නේ? they past tense හරි සරලයි. මොකද යොදන්නේ අපි? they did. They did the cleaning yesterday. ඕන් ඊයේ පිරිසිදු කිරීම කටයුතු කළා. මම හිතන්නේ ඔයාලා මේක හොඳින් තේරුම් ගන්න ඇති කියලා. අපි අද කතා කළේ කොහොමද do does did English language එකේදී duties දෙකක් jobs දෙකක් කරන්න කියලා. ඉතින් එක ආකාරයක් තමයි main verb එක ප්‍රධාන ක්‍රියාපද විදිහට කටයුතු කරන එක. ඉතින් අපි කතා කළා ඉතින් කරන කෙනා අනුවත් ඒ කාලය අනුවත් do the does the did the යොදන්නේ කියලා. ඒකේ විශේෂයෙන් වැදගත් වෙන ආකාරය තමයි do does did කොහොමද helping verb එකක් විදිහට ඉඳලා තව verb එකකට support කරන්න එක question එකක් හෝ negative form එකකට හරවන ඉතින් අපි කතා කරා do does did යොදද්දී විශේෂයෙන් මතක තියාගන්න ඕන කාරණයක් ඒ තමයි do does did යම් කිසි වාක්‍යයක supportive word එක නැත්නම් helping verb එක එහෙම නැත්නම් උපකාරක පදයේ විදිහට යෙදෙන හැම අවස්ථාවකදීම ඒ වාක්‍යයේ main verb එක ප්‍රධාන පදය base form එකකින් සරල ආකාරයෙන් තියනට ඕනි කිසිම වෙනසක් කරන්නේ නැතුව. ඒක හරිම වැදගත්. කුමන කාලයක් වුණත් කුමන ආකාරයක් වුණත් අනිවාර්යයෙන්ම ක්‍රියාපදයේ තියන්නට ඕනේ base form එකෙන් පමණයි. Now you can use do, does, did correctly in English. If you like this video, please like, share and subscribe to U4U Easy for more English grammar lessons. See you in the next video. Thanks for watching.